එහෙනම් යාළුවනේ වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අද මම කියන්න තියෙන්නේ කොහොමද කස්ටම් වල වෝල් අන්ලිමිටඩ් දාගන්නේ කියලා. නම් ගොඩක් කට්ටිය හොයනවා වෝල් අන්ලිමිටඩ් දාන්නේ කොහොමද? කස්ටම් වලින් වෝල් අන්ලිමිටඩ් අයින් කළාද? අයින් කළා නෑ. ඒක දිනක හදන්න ඕනේ කස්ටම් වලම වෙනම සෙටින්ග් එකක් දීලා තියෙනවා. ඒකෙන් තමයි හදා ගන්න ඕනේ. අද මම කියලා දෙන්න යන්නේ ඒක හදන විදිය. කස්ටම් එකක් හදන තැනට ගිහිල්ලා එතන දිනවනේ පාස්වර්ඩ් එකේම ගාලා දෙවෙනියට තියෙන එකට යන්න. ඕගොල්ලෝ කලින් ඔක්කොම හදාගන්න සෙටින්ග්ස් තියෙන්නේ headshot only limit ammo. ඒකට ගියාම මෙතන තියෙනවා limit ammo දාගන්න. no කියලා දාගන්න. ඊට පස්සේ headshot only yes දාගන්න. යටම තියෙනවානේ headshot කියලා. දැන් මෙතන තියෙනවා මේ දෙවෙනියට තියෙන්නේ මේ blue wall limit කියලා. blue wall limit කියලා තැනක් තියෙනවා. අන්න ඒක no දාගන්න. blue wall limit no දාගන්න. එතකොට ඒක unlimited වැටෙනවා නිකම්ම. ඒක දාගත්තට පස්සේ කස්ටම් එක ක්‍රියේට් කරගන්න තියෙන මට මේ කලින් කස්ටම් එකක් හැදුවා. මට ඒකෙන් දැන් විනාඩි ගාණක් ඉන්න ඕනේ. එහෙම හදාගෙන ඕගොල්ලොත් ගහලා බලන්න. එහෙම හදාගත්තට පස්සේ ඔක්කොම වෝල් අන්ලිමිටඩ් ගහන්න පුළුවන්. එහෙනම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, මට සබ් එකක් දෙන්න. ඉතින් උඩටම යන්න. එහෙනම් අපි යනවා.